සා ඉන්න ටික කාලේ හොඳ දේවල් ටිකක් හම්බ කරගන්න. මේ හැම කෙනෙක්ම හම්බුනාම සුවඳව කතා කරන්න. මේ මිනිස්සු හම්බුනාම අපේ ළඟ තියෙන හරි ලස්සන දෙයක්. ඕනම කෙනෙක්ට නොමිලේ දෙන්න පුළුවන්. ඇඟෙන් කෑල්ලක් යන්නෙත් නැහැ, අතපයින් අයින් වෙන්නෙත් නැහැ, සල්ලි වේදම් වෙන්නෙත් නැහැ. ඕන කෙනෙකුගේ හිතක් සුවපත් කරන්න ඕනම කෙනෙකුට නොමිලේ දෙන්න පුළුවන්. හරි ලස්සන දෙයක්. අපි හැමෝම ළඟ තියනවා මොකද්ද? හරියට හරි සිනහවනේ. අපිට පුළුවන් හැම කෙනෙක්ටම සිනහවකින් සංග්‍රහ කරන්න. හිතේ ඕක මොකද්ද මහ පොඩි දෙයක් නේද කියලා. හැබැයි පුරුදු කරන්න. ඒ ටික ටික පුරුදු කරන්න බලන්න. බලන්න ඔය නිරන්තරයෙන් hina වෙලා ඉන්න මිනිස්සුන්ගේ මූණෙම ඒ ප්‍රියමනාප බව තියද නැද්ද? තියනානේ. ඒ ප්‍රියමනාප බව, ඒ ස්වභාවික ලස්සන අපිට මෙහෙ මේ කඩුවෙලින් නෙවෙයි, මේ කොළඹින් ගිහිල්ලා ක්‍රීම් ගෙනාවත් ඒ ලස්සන නම් හම්බෙන්නේ නෑ. ක්‍රීම් ගෙනල්ලා නේ දැන් බලන්න සමහර අය උදේටත් ගානවා, දවල්ටත් ගානවා, රැට නිදාගන්නෙත් ක්‍රීම් ගාගෙන. හරිද? ඒ කොච්චර දේ කරත් අර ස්වභාවික ලස්සන හම්බෙනවද? ඒක හම්බෙන්නේ නෑනේ. හරිද? ඒක මොන සැලුන් එකෙන්වත් ගන්න බෑ. ඉතින් ඒ ස්වභාවික ලස්සන හරිම නේ, හරි තැම්පත් ලස්සනක් තියෙන්නේ. ඒ වගේම තමයි ඔක අනිත් පැත්ත. සමහරු ඉන්නවා ජීවිතේට හිනාවක් මූණේ ගෑවිලාවත් නෑ. මේ ඔරෝ ගත්ත ගමම්මයි ඉන්නේ. ඒ අයගේ මූණෙත් ඒකේ විදිහටම පිහිටනවද නැද්ද? පිහිටනානේ. ලේ ටික පිරිසිදු වෙනවා. බලන්න පුද්ගලිකව පවා වාසීනේ හිනාවකින් සංග්‍රහ කරන්නනේ. හම්බෙන කෙනෙක්ට හරි ලස්සන දෙයක්, පොඩි දෙයක්. අඳුරනව නැති එක වැඩක් නෑනේ. හරිද? ගැළපෙන තැන්වලදී ගැළපෙන අයත් එක්ක සිනහවකින් සංග්‍රහ කරන්න. අංක 1 නේ. ඉස්සෙල්ලම හිනාවකින් සංග්‍රහ කරන්න. පැහැදිලිද? ගැළපෙන තැන හොඳද? නැත්තම් අද ගෙදර ගිහිල්ලා දෙන්නම් වැඩේ හාමුදුරෝ hina වෙන්න කිව්වා නේ. එහෙමයි කියලා අන්ලිමිටඩ් යන්න එපා. නේ දැන් අපි ඔය කියන්නේ මේ රිලව් කරන්නේ hina වෙන එකද? ඔව් රිලව් මොකද කරන්නේ? විරිත්තනවා නේ. අපි මොකද කරන්නේ? hina වෙනවා. දෙපැත්ත පටල ගන්න එපා. හොඳද? ගැළපෙන තැන hinaවෙන් සංග්‍රහ කරන්න, අවංකව හදවතින් මේ තව කෙනෙකුගේ හිත සුවපත් කරන්න අවංකව පුළුවන් හැම වෙලාවකම සිනහවක් දෙන්නනේ. ඒක හරි වටින දෙයක්.